ෆෝන් එකේ මෙච්චර ක්වොලිටි එකක් නේ මෙච්චර කැමරා ක්වොලිටි එක ආකාශ ටෙක් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ Apple 17 Pro Max එක ගැන. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන් subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. අපි අද unbox කරන්න ගෙන Apple 17 Pro Max එක. ඉතින් අපේ ෆෝන් එක unbox කරන්න ගෙන ආපු මේක unbox කරගෙන මෙතන ස්ටිකර් එක ගලව ගමු අපි. ස්ටිකර් එක ගලව ගත්තට පස්සේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන අපිට මෙන්න මේ වගේ මාරම ක්වොලිටි එකක් වලට පේනවා. මේක අපේ Apple 16 Pro Max එකට වඩා සුපිරි ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් මේක. මේ ෆෝන් එකේ ලස්සන කලර් එකක් දීලා තියෙනවා මේ ෆෝන් එකට. ඔරෙන්ජ් පාටත් එක්ක මේක සුපිරියට ගැලපෙනවා. මාර ලුක් එකක් මේ ෆෝන් එක බලා ගන්න අපිට පුළුවන් වෙන්නේ. මේ ෆෝන් එකේ තියෙන තැඹිලි පාට රෝස පාට හැරෙනවා කියලා සෝෂල් මීඩියා වල දැන් මේ දවස්වල යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ තැඹිලි පාට රෝස පාට හැරෙන ෆෝන් 10000ක් අතරින් ෆෝන් එකක් දෙකක් වගේ. ෆෝන් එකේ කලර් ගැන කතා කරොත් මෙන්න මේ කලර් වලින් තමයි ෆෝන් එක දැන්ට එන්නේ. මේ ෆෝන් එකේ බොඩි එක පොඩ්ඩ මිස් වුණොත් තීරනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා ඩිස්ප්ලේ එක පැත්ත කතා කරලා ඩිස්ප්ලේ එක පැත්ත නම් මාර ක්වොලිටි එකක් පේන්නේ. ඔයාලට කැමරාවෙන් නම් බලා ගන්න පුළුවන් ක්වොලිටි එක. මේ පැත්තෙන් ඔයාලට බලන්න පුළුවන් ඇක්ෂන් බටන් එකක් තියෙනවා. අපින් මෙතන සවුන්ඩ් අඩු කරන්න වැඩි කරන්න බලා ගන්න පුළුවන්. පල්ලයට ආව SIM slot එකක් තියෙනවා. ෆෝන් එකේ යටපැත්තට આવත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ USB port එකක් තියෙනවා. මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ දකුණු පැත්තට આવොත් on off බටන් එක තියෙනවා. කැමරා කන්ට්‍රෝල් බටන් එක තියෙනවා. අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් යටින් මේ බටන් එක පාවිච්චි කරලා අපිට කැමරා ඇප් එකට යන්න පුළුවන්. ඒ වගේ ෆොටෝ ගන්න පුළුවන්. මේ වගේ වැඩ ගෑලි ගොඩක් තියෙනවා මේ. අපිට zoom කරන්න zoom out කරන්න ඒ වගේ ගොඩක් දේවල් පුළුවන්. උඩින් ලොකු කැමරා බම්ප් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ වම් පැත්තෙන් ඉඳලා දකුණු පැත්තටම තියෙනවා. අපිට මේක බලා ගන්න පුළුවන් ට්‍රිපල් කැමරා සෙටප් එකක් තියෙනවා. ඒ වගේම ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා. තව සෙන්සර් තියෙනවා. මේක බැක් පැනල් එක නම් මාරම ක්වොලිටි. අතට ගත්තකම අපිට තේරෙනවා. අපිට මේ ෆෝන් එකේ weight එක බලා ගන්න වෙන්නේ ග්‍රෑම් 233ක් විදියට. මේ කැමරා බම්ප් එක සමහරු කියනවා Google Pixel එක වගේ කියලා. මේක පිටත ආවරණය හදලා තියෙන ඇලුමිනියම් බොඩි වලින්. සමහරු කියනවා මේ ෆෝන් එක ගොඩක් කැතයි කියලා. මම හිතනවා මේ ෆෝන් එක ගොඩක් කාලයකට පස්සේ වෙනසක් කරගන්න මේක හොඳයි කියලා. මේ ෆෝන් එකේ ඩිසයින් එක පැත්ත කතා කරොත් එහෙම තමයි කියන්න තියෙන්නේ. වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන් subscribe කරන්න. අපිට මෙන්න මේ වගේ ෆෝන් එක බලා ගන්න පුළුවන් මාර ක්වොලිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවා. අපි මේ ගෙනාවු මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් වීඩියෝ එකක් හමු වෙමු. අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. අපි තවත් වීඩියෝ එකක් හමු වෙමු.